ඔයාලටත් ඔයාගේ පරණ පෙම්මතා හෝ පෙම්මතිය අමතක කරන්න බැරිද? අද මම කියලා දෙන්නම් අමතක කිරීමේ රහස. හැබැයි මේක එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම මේ කියලා දෙන ක්‍රම ටික භාවිතා කරලා ඔයාට පුළුවන් එයාව අමතක කරලම දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සම්බන්ධතාවයේ මතක සටහන් අයින් කරන්න. අමතක කරන එක කොහොමටවත් කරන්න බෑ. ඔයාගේ එක්ස්ගේ ෆොටෝ, වීඩියෝ, ෆෝන් නම්බර් එක වගේ ඇය හෝ ඔහු මතක් වෙන මතක සටහන් තියා ගැනීම තුලින්. ඉතින් පළවෙනියට මෙන්න මේ එක්ස්ව මතක් වෙන ෆොටෝ, වීඩියෝ, මෙසේජ් මේ හැම දෙයක්ම අයින් කරන්න. මෙන්න මේ දේ තුලින් මොළය ඔටෝම අලුත් දේවල් මතක් කරන්න ගන්නවා. මුලදි මේ ටික අමාරු වුණත් මාසයක් විතර යනකොට ඉබේ මේකට හුරු වෙනවා. කාර්ය බහුල වෙන්න. ඒ කියන්නේ තමන්ගේ එදිනෙදා පුරුදු යාළුවන් සමග ගත කිරීම, අලුත් දෙයක් ඉගෙන ගැනීම වගේ දේවල් වලින් තමන්ගේ දවස පුරවා ගන්න. මෙන්න මේ දේවල් වලින් තමන්ගේ පරණ මතකය මතක් වෙන එක අවම වෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්න. ඒකාකාරීව යන චක්‍රය කඩන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. ජිම් එකට යන්න. පුළුවන් නම් ගිටාර් එකක් පුරුදු වෙන්න. මෙන්න මේ වගේ අලුත් දේවල් වලට මොළය ටික ටික පුහුණු වෙනකොට පරණ දේවල් ඉබේටම අමතක වෙනවා. කාල සටහනක් හදාගන්න. උදේ නැගිටින වෙලාවේ ඉඳන් නිදාගන්න වෙලාව දක්වා කාල සටහනක් හදාගන්න. පුළුවන් නම් ඩයිරි එකක් පාවිච්චි කරන්න. මෙන්න මේ දේවල් තුලින් ඍණාත්මක දේවල් නොකරන්න මනස ඉබේම හැඩගැහෙනවා. සින්දුවක් නැත්නම් මූවි එකක් බලන්න. මතක තියාගන්න දුක හිතෙන සින්දු අහන්න නම් එපා. ඒ වෙනුවට මොටිවේෂන් සින්දු අහන්න. ඒ සින්දු වල එක් සංගීත භාණ්ඩවල සංගීතයට වෙන වෙනම සවන් දෙන්න. මෙන්න මේ ක්‍රම ටික යූස් කරලා ඔයාට ඔයාගේ පරණ මතකය අමතක කරලම දාන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රම ටික ඔයාලා try කරලා බලන්න. ඔබට සුබ දවසක්.